මේ වැඩ කටයුතු ආරම්භ කරන්නටයි සූදානම් වෙන්නේ. රටට මහා ආලෝකයක් ගෙන දීමට නිදහස් සිට කටයුතු කරපු අපේ පතල් ව්‍යාපාරේ පතල් ශේෂ්ත්‍රයේ වැඩ කරපු අපේ ආදරණීය සහෘදයන් එකතු වෙලා පවත්වන්නට යෙදෙන පළමු හමුවීම මෙන්න මේ ආකාරයෙන් ආරම්භ කරන්නට අපි සූදානම් වෙනවා. 70 දශකයේ මැදභාගයේ 70 දශකයේ අගභාගයේ වගේ කාලයක සිට මෙහා එකතු වෙලා එකට එක් වී සේවය කරලා බොහෝ පිරිසක් විශ්‍රාම සුවයෙන් ගෙවන කාලයක් තමයි කාලයක් අතරතුර තමයි මේ වගේ හමුවීමක් සංවිධානය වෙන්නේ අපේ සිසිර මහත්මයාගේ මූලිකත්වයෙන්. ඉතින් අද කතා කරන්න අතීතය ගැන සමරන්න අතීතය ආවර්ජනය කරන්නට බොහෝ දේවල් ඇති. ඉතින් ඒ අතරට මා කැමති පළමුවෙන්ම ආරාධනා කරන්නට පැමිණ සිටින ඔබ සියලු දෙනාම ආදරයෙන් ගෞරවයෙන් මෙම අවස්ථාවට පිළිගන්නට මෙම අවස්ථාව සූදානම් කිරීමට මූලිකව කටයුතු කර එහි බර කරට අරගෙන වැඩ යුතු කර අපේ සිසිර මහත්මයාට හිතාවත් ආදරයෙන් ආරාධනා කරනවා ඔබ සියලු දෙනාම පිළිගැනීමේ කතාව මෙන්න මේ ආකාරයෙන් ආරම්භ කරන හැටියට සංවිධානය කිරීමට මගේ දීර්ඝ කාලයක් තිස්සේ ලොකු බලාපොරොත්තුවක් තිබුණා. එය සාක්ෂාත් කරගන්න ඔබ සියලු දෙනා මට දක්වපු සහයෝගයට මම ඉතා පළමුව ස්තුතිවන්ත වෙනවා. ඉතින් අපි මහනගහ පොළොන්නරුව පතලේ මම නම් අවුරුදු 23ක් සේවය කළා. මම හිතේ මේ ඉන්න සියලු දෙනා මේ වගේ කාලවල සේවය කරන්න ඇති. ඒ කාලේ අපේ ලොකු බැඳීමක් තිබුණා, ලොකු එකමුතුවක් තිබුණා. ඉතින් ඒ සහෝදරත්වය අපිට කාලයක් තිස්සේ එකතු කරගන්න බැරි වුණා. ඒකට උනේ අපි අයින් වුණාට පස්සේ අපේ නොයෙක් තැන්වල විසිරලා හිටියා. සමහරවිට දැන් මේකවල දැක්කාම අඳුරන්නත් බැහැ. බෙලක් අය මහත් වෙලා, බෙලක් අය ගෙට්ටු වෙලා, බෙලක් අය වයස ගිහිලා මන්නන් ටිකක් අර්ථකෝරි ඉන්නවා මන් දන්නේ මොකද කියලා. ඉතින් අතරම අනිත් සතුටුයි මේ ඔය තමන්හන්සේලා හමු වීම. ඉතින් මේ අනික මේ මට මේ කටයුතු කරන්න ගොඩ දිනෙක දුරකථනයෙන් කතා කරලා මේ දව් කළා. එයාට මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මෙහෙම කරන්න අපි කැමතියි කියලා. ඉතින් බලුවාම දැන් මේ නාම අපිට කතා කරපු අයගෙන් දෙන්නෙක් තමයි අඩුවක් තියෙන්නේ. ඒක බොහෝ විට පහු වෙනකොට එන්න පුළුවන්. ඉතින් මේ කටයුත්තට දැක්වූ සහයෝගයට විශේෂ ස්තුතිය පුද කරමින් ඔබ සියලු දෙනාට සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම මගේ වචන කියාපේ අවසන් කරනවා. බොහොම ස්තුතියි සිසිර මහත්මයාණනි. එකතු කරමුද? ඉතින් අද දින මේ ආකාරයෙන් එකතු ඔබ හැම වගේම ඔබ හැම එක්ක දිගු කාලයක් තිස්සේ සේවය කරලා විශ්‍රාම ගිහිල්ලා හෝ නැතු හෝ අපාතරින් වෙන්නුණු අපගේම සහෝදර සේවකයන් සිහිපත් කරන්නට අපි සුළු වේලාවක් ගමු. මෙම කර්තව්‍ය සාර්ථක කරගන්නට මේ කර්තව්‍ය මෙන්න මේ ආකාරයෙන් සූදානම් කරන්නට මේ මෙතුමන්ලා 3 දෙනා තමයි මේහා ඔබ වෙනුවෙන් මෙවන් උත්සවයක් සංවිධානය කරන්නට සැරසුනේ. ඉතින් මම බොහෝ දුර කතා කරන්නේ නැතුව ඔබගේම සහෝදරයෙකුට ආරාධනා කරන්නයි මේ සූදානම් වෙන්නේ. අපගේ රටේ ආර්ථිකයට වගේම අපේ ආර්ථිකයටත් සහයෝගයක් වුණ පතල් කර්මාන්තයේ ඉතිහාසය වගේම එහි වර්තමානය ඔබතුමියන්ලා වැඩ කරපු ඒ අතීතය ගැන කතා කරන්නට මම පළමුවෙන්ම ආරාධනා කරනවා පතල් කළමනාකරු
අනිල් පීරිස් මහත්මයාට ඔබගේ ඉදිරියට පැමිණ ඔබ ආමන්ත්‍රණය හැටියට හමුවීමක් සංවිධානය කරන්න අපේ සිසිර මහත්මයා ගත් උත්සාහ. ඒ වගේම මම හිතනවා මේ අවස්ථාවේදී කතා කළ යුතු මට වඩා දේශක නිලධාරීන් කීප දෙනෙක් මෙතන ඉන්නවා. මම හිතන්නේ ඒ පිළිවෙලට ගියා නම් හොඳයි. ඒ කෙසේ වුණත් කහට ගහ අප බොහෝ දෙනෙකුගේ රැකියා ජීවිතේ ආරම්භයයි. මේ රැකියා ජීවිතයේ ආරම්භය අපි අතිශය සංවේදී ලෙස සනිටුහන් කරගත්තු භූමියක් වැඩබිමක් තමයි කහට ගහ පතල. සමහර අපි සම්බන්ධ වෙන විට අපි අවිවාහකව හිටියේ. ඒ වගේම ජීවිතයේ රැකියාව පිළිබඳ කිසිසේත්ම අත්දැකීමක් නොමැතිව හිටියේ. එතනින් පටන් ගත්තු ජීවිතේ වසර මගේ පෞද්ගලික ජීවිතේ මා වසර 1980 පතරට සම්බන්ධ වුණේ. දැනට අවුරුදු 46කට ප්‍රථම ඒ 46ක මගේ කහට ගහට බැඳීමේ ඒ රැකියා ගමන් මග මා හිතනවා මා කහට ගහෙන් ලැබපු අත්දැකීම් මගේ ජීවිතයට අති විශාල පිටුවහලක් වුණා. ඒ වගේම මාත් එක්ක සේවය කළ වටිනා නිලධාරීන් මාත් සමග ඒ රැකියා ජීවිතේ කහට ගහ පතල මෙන්න පතලෙන් එපිට රැකියා ජීවිතේ සෑහෙන කිට්ටු වී සම්බන්ධ වී වැඩ කළා. කහට ගහ පතල ඇත්තටම ජීවිතය තදින් ගැඹුරට කහට ගහ පතල ලංකාවේ ගැඹුරුම පතල වගේ ජීවිතයට ගැඹුරු අත්දැකීම් දීපු වැඩපිමක් වුණා. අන්න කහට ගහ පතල රැකියා ජීවිතයේ ඒ සඳහා අපි අවතීර්ණ වෙනකොට ජීවිතයක් වර්ණයක් අතර සටනකට හා සමානයි. සාමාන්‍යයෙන් කතාවටත් කියනවා අලි බැලීම මුහුදු යාම පතල් රැකියා. ජීවිතේ අතිශය භයානක රැකියා. ඉතින් ඒ වගේ භයානක රැකියාවකින් අපි ජීවිතේ පටන් ගත්තා. අපි මුංකටවල් දිගේ බැහැලා ගියා. රාණගේ පිට වගේ ලෙස් වෙනවා. ඒක මට කැලලක් විතරයි අල්ලගන්න තිබුණේ. ඉතින් මේකත් අල්ලගෙන අපි පල්ලෙහා වන්නකොට අඩි 150ක් විතර ගැඹුරුයි. මේක වැටුණොත් මොකද වෙන්නේ කියලා වෙලාවකට හිතනවා. ඒත් හිත හයිය ගන්නව නෑ. කොහොම හරි වයින්නවා ඉන්නේ. ඊට පස්සේ අපි යනවා මිනිරම් වැඩ බලකොට ස්ටෝප් එකට. මේක යනකොට කට්ට කනුවරයි මෙලෝදියක් පේන්නේ අංකර වලට පය තියතියා යනවා. ඒකෙත් තියෙන ගැඹුරු ආගාම ඒක දිහා බලනකොට වකුව අතිශයින් දැනෙන්න පටන් ගන්නවා. ඒ තරම් ගැඹුරු. ඒත් හිතා ගන්නව නෑ. කඹේ ඉඳගෙන කොහොම හරි නගිනවා කියලා නගිනවා. මම හිතන්නේ මේ ජීවිතේ ගත කරපු සියලු දෙනාම තමන්ගේ ජීවිතවලට ඒ මුහුණ දෙන්න ඒ වගේ අභියෝග වලට නොපැකිලව නොබියව මුහුණ දීලා මම හිතන්නේ දැයගත්තු විශාල පිරිසක් අද මෙතන ඉන්නේ. මම පෞද්ගලිකව දන්නේ. ඒ වගේම එතන තිබුණු දුෂ්කරතා අපි කහට ගහ පන්සලේ සේවය කරනකොට අපිට තිබුණා විශාල දුෂ්කරතා. අපිට කුඩා දරුවෝ ලැබුණායින් පසුව අපිට තිබුණු ප්‍රධාන ගැටලුවක් තමයි ඒගොල්ලෝ අසනීප වෙච්ච වෙලාවට ලෙඩ රෝග සඳහා ප්‍රතිකාර ගන්න එපා. කිට්ටුම තිබුණු රෝහල තිබුණේ රිදී ගම්. එහෙම නැත්නම් කුරුණෑගල එන්න ඕන. එතකොට ප්‍රවාහන පාසුකම් අද වගේ ත්‍රී වීලර් නෑ. බස් සේවයක් හවස 4න් 5න් බස්සේ නෑ. ජීවත් ආයේ එන්නත් බෑ. ඉතින් මේ වගේ දේවල් වලට මුහුණ දුන්නා. හැබැයි ඒ අවස්ථාව උනේ ලෙඩ රෝග ඇති වෙච්ච වෙලාවට පමණයි. කැමමී මතින් නම් කාට ගහ කිසිම ප්‍රශ්නයක් තිබුණේ අපිට හොඳ එළවලු මුහුදු මාළු නැතත් වැව් මාළු ඒවා තිබුණා. අපි බොහොම සතුටින් කාලය ගත කරා. අපිට ඒ තිබුණු සතුක බව මං හිතන්නේ කොහෙන්ම තේරුන්නේ ඒ ගත කරපු කාලේ. ඒ කටුක බවින් අපි මං හිතන්නේ බොහෝ දෙනෙක් හොඳ පන්නරයක් ලබා ගත්ත ජීවිතේට මුහුණ දෙන්නේ. ඉතින් මං හිතන්නේ මම බොහොම සතුටු වෙනවා. මට ගත කරන්න ලැබුණේ කහටගහ වසර 11මාරක කාලයක් පමණයි. ඊට පස්සේ ආරම්භයේදී විදියට මොනපදලේ වෙන් වෙන්න වුණා. නමුත් ඉන්පසු පතන අනුගත කරපු රැකියා ජීවිතේ පතලේ ගත කරපු මගේ සහෘදයන් ජීව කෙනෙක් මාන් සමග සේවය කළා. අපි අපේ හැම විටම අපේ කහටගහ පතලේ අතීතය අපි සමරමින් අපි බොහොම සතුටු වුණා. ඒ වගේම අපි සමග සිටින නිලධාරී
අතරින් මා මතක් කළ යුතුයි එන්.බී. විද්‍යානන්ද මහතා. එන්.බී. විද්‍යානන්ද මහතා අතිශයින්ම රටේ වැදගත් අනතුරකට පත් ඔහු ඒ ආයතනයේ දියුණුවෙන් දියුණුවට පත් කළා. එතුමා භූවිද්‍යා සමීක්ෂණ පතල් කාර්යාංශය බාර ගන්න විට ඒ මූලික අවධිය තිබුණේ එතුමා වේස පහන්සි වෙලා ඒ ඉතා රටට ප්‍රයෝජනවත් විදිහට දියුණු කරලා හොඳ දියුණු නිලධාරී පිරිසක් රටට බිහි කරලා රටට සෑහෙන්න භූවිද්‍යාත්මකව ඒ වගේම පතල් කර්මාන්තය පිළිබඳ සේවයක් කළා. ඒ වගේම කාටද හිටපු මගේ නිලධාරීන් හැටියට මම මතක් කළ යුතුයි සිටිසේන මහතා, මංජනායක මහතා මේ අය අපිත් එක්ක අපි කාර්යාංශයේ සේවය කරා. ඒ හැම විටම අපේ මූලික අත්දැකීම වුණේ කාටගහ පතල. දැනට මා පෞද්ගලිකව කාටගහ පතල කුමන තත්ත්වයේ තිබුණත් මාය දැකීමට එහි තාරිකා කිරීමට මා අතිශයින් ආස කරනවා. වර්තමානයේ අපේ සභාපති වෙලා ඉන්නේ මගේ මිත්‍ර හේමලාල් මනාමඩ මහතා. ඔහු මාත් සමග එකට අධ්‍යාපනය ලැබුවා සෝවියට් දේශේ. දැන් ඔහුගේ සභාපතිතුමා කරනවා. ඉතින් එතුමාට මම ප්‍රාර්ථනා කරනවා මේ පතල එසේ හෝ දිනුවෙන් දිනුවට පත් කරලා රටට වැඩතායි රටට ප්‍රයෝජනවත් ස්ථානයක් බවට පත් කරන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවායි කියලා මා ප්‍රාර්ථනා කරනවා. ඔබ සියලු දෙනාට මම නිරෝගී සම්පන්නිය ප්‍රාර්ථනා කරනවා. පීරිස් මහත්මයාට බොහොමත් ස්තුතියි. ඉතින් මා දැන් ආරාධනා කරන්නට සූදානම් වන්නේ ඔබ හා දොඩමළු වන්නට ඔබ හා එකතු වී අදහස් හෝමාරු කරගන්නට භූගර්භ විද්‍යාඥ භූවිද්‍යා පතල් කණු කාර්යාංශයේ හිටපු සභාපති එන්.පී. විජයානන්ද මහත්මයාණනි ඔබතුමාට මෙවැනි අවස්ථාවක් අපිට ලබා දීමට ආරම්භයේ සිස්ර මහත්මයා ඒ සම්බන්ධ සීමාන්තික මේ සාවිමට මාත්‍යයට මෙතනියාවේ පාල් කරන්නේ මේක ආරම්භය මහවණී දවසේ බක්ස භූගයක් තියෙනවා ඒ අපිට කහට ගහින් ලැබුණු පන්නරය මතකෙන්නේ හරිම වැදගත් අපේ ආරම්භයේ පන්නරේ මොකද ඒක අර විශ්වවිද්‍යාලයක ලබන පන්නරයක් නෙමෙයි අපිට බයලතෝ තීරණය ගන්න කියාව කියනවා ෆයිල් එක ඉස්සරහට යන්නේ කියාව කියනවා ඉතින් ඒකට මේ පසුබිම සකස් කරලා දුන්නේ කහට ගහ අතරින් ඉතින් ඒ දවස්වල හිටපු මොලේ වලගේ ගෙදරසෙනත් මහත්මයා ඊවනි මහතුරේ ඒ දවස්වල අපි සිතාන්ත මහත්මයා ගැන කියන්නත් වෙන නෙවෙයි දැන් තේරෙනවා ඒ අපිට දෙපාර්තමේන්තු අත්දැකීම් ඉතාම වැදගත් වෙනවා කියලා. මේ WhatsApp එක විදිහටම අපි ඉතාම සාර්ථක පන්තියේ අපිට මේ වගේ සැලසට මාස 6කට හිලා උත්තර සැලයන් හිටින්න පුළුවන් නම් නුකින්ද තමයි මම කාටත් මම නැවතත් මේ ස්තුතිවන්ත වෙනවා මේ ආරම්භයක් ඇති කිරීම ගැන ඉවරලා කාටත් සුබ පතනවා ස්තුති. අනන්ත මහත්මයාණනි ඉතින් හිටම් සභාපතිතුමා හැටියට ඔබට මතක ඇති ඔහු කොතරම් ඔබ සමග සිටියාද කියලා. දහනායක මහත්මයාට හිටපු ඉංජිනේරු දහනායක මහත්මයාට එන්න ඔබතුමාටයි මේ ආරාධනය. ඔබගේ සහෝදරයන් හා දොඩමළු වන්නට. අනිල් මහත්මයාත් විජයානන්ද මහත්මයාත් බොහොම හර්බල් විද්‍යාවට අපේ සමූහ සම්බන්ධව මතක් කළා. ඒ වගේම සිසිර මහත්මයාගේ මුල්වීම උඩ මේ සිදු කරන ලද අනිත් මේ සංවිධානය වීම ඉතාමත්ම ගෞරවනීය විදිහට මතක් කළ යුතුයි. ඒ වගේම අද දින මෙම හමුවට පැමිණි බොහෝ දෙනා
මට මේ නැවත හම්බුනේ අවුරුදු 40කට පසුව වගේ. ඉතින් ඒ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් සිසු මහත්මයාට සංවිධානය කරන ලද සියලුම දෙනාටත් ස්තුතිවන්ත වෙනවා. මෙතන ඉන්න අපේ සහෘදයන් 1973 තමයි මම කහටගහපතලට බැඳුනේ. අවුරුදු 17ක කාල සීමාවක් මම කහටගහපතලේ සේවය කළා. එතනින් පස්සේ මම බෝගලපතලට මාරුවීමක් ලැබුණා. බෝගලපතලෙත් අවුරුදු 19ක් සේවය කළා. ඊට පස්සේ තවත් අවුරුදු 10ක කාල සීමාවක් භූවිද්‍යා පතර්කණික කාර්යාංශයේ උපදේශක කෙනෙක් විදිහට සේවය කළා තමයි මම මගේ කණිම් කටයුතු සම්බන්ධ ඒ ජීවිතය අවසන් කළේ. අවුරුදු 46ක් තිස්සේ මම මේ ශාස්ත්‍රයේ වැඩ කරලා තියෙනවා. 1973 ඉඳලා 2019 වෙනකම්. ඉතින් ඒ කාලය ඇතුළත නොයෙක් කාල පරිච්ඡේදවල හම්බුන ඔබ සැමටම නැවත නැවතත් වාර්ෂිකව හෝ අර්ධවාර්ෂිකව හම්බවීමට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඔබ සියලු දෙනාටම සුබ අනාගතයක් නිරෝගීමත් ජීවිතයක් ප්‍රාර්ථනා කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරන බොහොමත්ම ස්තුතියි. ඉතින් ඒ වගේම වර්තමානයේ මේ අද වගේම හෙටටත් එවැනිම වූ කාර්යයක් ඉටු කරමින් සිටින අපේ වර්තමාන සභාවතුමනි, ඔබටයි මේ අවස්ථාව එන්න අපහා දොඩමළුවන්නට. ඇත්තම මම කහටගහපතලේ සේවය කරලා තියෙන රාජ්‍ය පතර කැණීම කණිජ සංවර්ධන සංස්ථාවේ අවුරුද්දක කාල සීමාවක් පමණයි. නමුත් මිනරල් කර්මාන්ත ශාස්ත්‍රයේ මම අවුරුදු 11ක් විතර සේවය කරලා තියෙන, විශේෂයෙන් ඕගල අවුරුදු 10යි. ඊට පස්සේ විශ්වවිද්‍යාලය අවුරුදු 15යි. පාවල හොස්පිටල් සමාගමේ ප්‍රධාන කැණීම් ඉංජිනේරු සහ සම්බන්ධාධිකාරී හැටියට අවුරුදු 13ක් විතර තියෙනවා. මගේ වෘත්තීය ක්‍රියාකාරීත්වය ජීවිතය අවසන් කළ 2022 මගේ පෞද්ගලික කන්සල්ටන්සියක් කරගෙන ඉන්නකොට මට මැසේජ් එකක් ආවා මේ තාමත් බාර ගන්නද කියලා රජෙන්. ඉතින් මම බොහොම සන්තෝෂ වුණා. මම කලින් හිටියේ තමයි. ඇත්තම කියනවනම් ඊට වඩා ලොකු වෙනසක් කළා නැහැ. මම සතුටු කරනවා කවුරුද ගයිඩ් එකක් මගේ හොඳ මගේ කිම්ට මොහුණු ආචාර්ය විජයනන්ද මහත්තයා, දිනලංකාර මහත්තයා, දානායක අජිත් අපි එක තමරි හිටියා. ඒක අමතක කරන්න බෑ මට. කැප්ටන් ගොල්ලා විදිය අපේ මගේ ගම්වැසියා එතකම පිස ගුරුගේ ඉන්නවා, ජයසූරිය ඉන්නවා, සෝමසිරි ඉන්නවා, අනිල් ඉන්නවා. අනිල් මයි බැච්මේට්ස්ලා. ඉතින් අද ලොකු කර්තව්‍යයක් කරන්න වෙලා තියෙනවා. අතම රාජ්‍ය පතල් කැණීම් කණිජ සංවර්ධන සංස්ථාව යටතේ මම විශ්වාස කරන එක රත්තරන් යුගයක්. එයින් පස්සේ මම පොඩි ඉංග්‍රීසි වලින් දෙක සුවාච් කරන්න. 92කින් පස්සේ ලොකු ඩික්ලයින් එකක් වෙලා තියෙනවා. ලොකු පසුබැස්මක්. ඒක කලනාකාරත්වය, පෞද්ගලිකකරණය, පීපලයිසේෂන් කියන නොයෙක් වචන වලින් හැඳින්වුවාට අද වැටුණ පතලක් හොද ගන්න වෙලා තියෙනවා. ඉතාම අමාරු කාර්යයක්. අපිට ස්ටාෆ් එකක් නැහැ. ඒ කාලේ මේ පින්තූරයක් කරනකොට මම දැනගත්තා කොච්චර හොඳ ස්ටාෆ් එකක් හිටියද කියලා. පුහුණු කට්ටිය හිටියා. පුහුණු සහකාර පතල් නායකවරුන් හිටියා. මේ කේඩී තන්සිරි මහත්තයලා වගේ. එතකොට සිරිසේන මහත්තයා. හැම මට්ටමක්ම සුපරීක්ෂණය කරනවා. අවුරුදු 46කට කලින් මොක්කවට අල්ලලා ගියා. ඊයේ මොර්ගේ සුව කැමැත්තෙන් මොක්කවටකට මට යන්න වුණා. එපා කියද්දි මම ගියා. ආසාවට නෙමෙයි, නමුත් ඒ සිදුවෙන සිදුවිල්ල මට ඇස් දෙකෙන් බලා ගන්න උවමනා දුන මොක්කවට ඉල්ලවර වෙලා. මේ දවස් 3කට කලින්. ඉතින් ලොකු අත්දැකීමක් මේ දවස්වල ලබනවා. සේවක පාලනය ආදී දේවල් මොකක් මේ දවස්වල අමාරුයි. පොඩි දෙයක් පාස් ට්‍රැක් කරන්න යනවා. ඒ කාලේ වගේ නෙමෙයි. ඒ කාලේ අපි හොඳ කියන්නේ මට මතකයි මට මොදක් කරන්න කෙනෙක් බැරි කෙනෙක් තමයි දායතිස් සෙනරත්න නැතුණා. මගේ මෙන්ටර්. මම දන්නේ අනිල් කිව්වා වගේ එතුමාට දෙගත්ත කැණීම් පුහුණුව අතිවිශිෂ්ටයි.
ඒකෙන් අපිට ඕනම පතලක් කියලා වැඩ කරන්න පුළුවන්. ඕනම පතලක්. මච්චනායක මහත්තයාට වයස 61ක් වුණත් විශේෂයෙන්ම මච්චනායක මහත්තයා ගත කොන්ත්‍රාත්තරම් මේකට ගත්තේ මට පූර්ණ විශ්වාසයක් තියෙනවා. ගැඹුරු පතලක ඕනම ප්‍රශ්නයක් ආවොත් කැණීම් ඉදිරියට වගේ තනතුරෙන් නොවුනත් ඉංජිනේරුවන්ට වඩා ඒ හැකියාව තියෙනවා කියලා. මංචනායක මහත්තයා පතලේ ඉන්නවනම් මම ප්‍රධාන කාර්යාලයේ ඉන්න අවස්ථාවල මට ලොකු විශ්වාසයක් තියෙනවා ඕනම ප්‍රශ්නයක් ටැකල් කරනවා කියලා. ඒ කාලේ හොඳම කාර්යය. ආයෙ වයි කාලයක් හම්බෙද කියන්නේ බෑ. දැනට පෞද්ගලිකරණයක් නෙමෙයි පෞද්ගලික ආයෝජනයක් ඇදීමට ලොකු ව්‍යාපෘතියක් තියෙනවා අත්‍යවශ්‍යයටතේ. මම හිතනවා ඒක සාර්ථක වෙයි කියලා. මේ කාටක පතලේ ඔබ හැමට අමතක ඇති. කාට පතලේ හොඳ මෙරගිල්ලමක් තියෙනවා. විචාරණ මහත්තයා හොඳට දන්නවා. විචාරණ මහත්තයා මේ දවස්වල අපි තවත් දෙකෙන් කොමිටු වල හම්බ වෙනවා. අමාත්‍යාංශ කමිටු වල. හොඳ ඉල්ලමක් තියෙනවා. ඉල්ලම ගවේෂණය කරලා නැහැ. අවුරුදු 50කින් විතර. මම භූවිද්‍යාඥ මහත්තුරුන්ට ගෞරවයක් කරනවා නෙමෙයි. ඒ කාලේ ටොප් මැනේජ්මන්ට් එකේ වගේ විෂන් එකක් තිබිලා නැහැ. 92 වෙනකොට බෝගලයි කාට ගහයි එක මට්ටමේ තිබුණේ. සමහර අවස්ථාවල බෝගල්න සල්ගන්න කාට ගහයි ණයට අරන් තියෙනවා. අර කාට ගහයි බෝගලයි ලොකු වෙනසක් තියෙනවා. ඒ වෙනස තමයි එක වචනෙන් කියන්න පුළුවන් කල්පනා කරන්න. අපිට නිලධාරීන් වැඩ කරන්න නැහැ. ඉතින් මේක ඉල්ලම තියෙනවා අපේ එකම ශක්තිය ඒකයි. ඒ යටතේ අපිට මේ පතල ගොඩ ගන්න පුළුවන්. වටේම තියෙන්නේ මිනිරා. ඉතින් පරණ මුහුණ මතක් කරනකොට අවුරුදු 40ක අතීතේ මට මතක් කරනවා හැම කෙනෙක්ම වයස ගිහිල්ලා. මම එකපාරට අඳුර ගන්න බැරි වුණා කේටීම් අඳුර ගන්න බැරි වුණා අජිත් අම්මට අඳුරගත්තා. මගේ කිට්ටුව මේ මහන්සයා මට අඳුර ගන්න බැරි වුණානේ. ජයෙන් ඉතින් බොහොම සන්තෝෂයි මේ මම ඉන්නෙත් කුරුණෑගල. මට හැම ටිකක් ගෑති. ඉතින් අපේ ලොකු වැඩසටහන් තියෙනවා බතල දිනු කරන්නේ. ඉස්සරහට යන්න මේ අවස්ථාවේ වචනයක් දෙකක් කතා කරනවා නම් ලෝක හැමදෙනින්ම ආයෝජකින්ගේ ඇහැ යොමු වෙලා තියෙනවා. ඒක පැහැදිලිවම රජයේ මූලික වෙලා කරන්න යන්නේ. අපිට ලොකු ආයෝජන අවශ්‍යයි. ඒක තියෙන ඉල්ලම් අපි දැන් 2080 මට්ටමට ගිහිල්ලා තියෙනවා. 2080 මට්ටමේ විතරම යන පුද්ගලයෙක් තමයි මම දැනන්නේ. පතල් නායක විතරම ගිහිල්ලා වෙඩ බලන කෙනෙක් තමයි තාක්ෂණික වශයෙන් ගන්න ඕන. මේ පතලේ අවුරුදු 100කට එක්කේ මරාට කලින් තිබුණ දෝනා කඩා වැටෙන්නේ නැහැ. ඒ තරම් කාල හයිය. ඒක නම් දන්න කට්ටිය දන්නවා. බෝගලා වගේ නෙමෙයි. නමුත් එදායේ මට්ටමේ මට ආරංචි හැටියට එදායේ මට්ටමේ ගල් පීඩනය වැඩි. ගල කැඩෙන්න බලනවා නේද? ඉතින් ඒක අලුත් චැලෙන්ජ් එකක්. ලංකාවේ නොවන චැලෙන්ජ් එකක් ඒක. ඒක පළවෙනිම මුහුණ බාලා තියෙන්නේ ගහට ගහ පතන. මොකද ගැඹුරු මොකක්ද? උෂ්ණත්වය. වාතාශ්‍රය ඇති. අන්තිම අමාරුම ස්ථානයේ ලංකාවේ ගැඹුරුම තැන. අපි එතනට ගිහිල්ලා ඉන්නේ. ඒ ප්‍රශ්නේ දන්න ඕනේ. මේ මම දැනින් කතා කරේ ලෑස්ති වෙච්ච කතාවක් නෙමෙයි. මේ ප්‍රශ්න උත්තර මාවාකට හදනවා නේද? මොනවාරි දෙයක් තියෙනවා නම් මම හරි ආසයි මොනවාරි දෙයක් මම අහනවා පරණ දිත් එක. අවසන් දැන් කතා කරමු chance. මුලින්ම මේ ෆොටෝ එකක් ඉන්නකොට සංසාරේ වෙනවා. ඒ ඉන්නවා මිස්ටර් බුල්ලෝ. මිස්ටර් බුල්ලෝ කොහොමද මම වැඩ කරන්නේ? ඒ වැඩ කරන කාලේ අපි ඒවලු අපි ඉර පැත්තකින් තියලා මේ ඉන්න ස්ටාෆ් ගෙන් වක්කයි මතනයි ඒ කාණිට ක්වලිටි මොනෝලා තියෙන්නේ ඉතින් මේ ඇත්තටම පතරන් කියන්නේ මම විශ්වවිද්‍යාලයක් වගේ තැනක් අපි දෙන්නේ කියා මතලේ බෝඩ් එකක් ගහලා තියෙනවා නේද සෙනියර් මාත්‍ය හදුවා ඒ පතලේ ස්ට්‍රක්චර් එක ගැන දෙහාට දෙමුලා තියෙන පිහිටි නේද සලස්ම ඒ සලස්ම දිහා බලනවා මේක ගැන මේ අපිට තේ අපි විශ්වවිද්‍යාලේ ඉගෙන ගන්නවා මතක තුනා මෙතෙන්ට ඉන්නවා ඒ අනුව තමයි අද දෙන්න මේ තමයි ආයතනයක් දෙලා ඉතින්
මට ඉස්සෙල්ලා හිටියේ මැනේජර් කෙනෙක් හිටියා මිස්ටර් කරුණාතිලක කියලා. එයා මට දැන් එනවා කියලා තිබුණු දිනක් ආවේ නැහැ. මේ ඒගොල්ලොත් එක්ක අපි බොහෝම සතුටින් සමාදානේ ඒ දවසේ හිටියා මම හිටපු කාලේ 900 විතර සේවක සංඛ්‍යාවක්. ඒ සියලු සේවක සංඛ්‍යාවත් එක්ක අපි බොහොම සතුටින් හිටියා. ඒකට අර මණ්ඩලයේ ගත්තොත් තේරෙන්නේ ඉන්නේ පරිපාලන කාර්ය මණ්ඩලයේ අතුල තමයි දැන් මෙතන ඉන්නේ. මම හිතන්නේ අපේ ජීවිතේට මගේ ජීවිතේට අතිවිශේෂ අත්දැකීමක් මේ අපේ ජීවිතේ කියලා ගස්සා ගන්න ඒ පදලෙ ඉච්ච ජීවිතේ මම දෙතාම සතුටු වෙනවා මේ කිටි කාර්යයි මම වැඩ කරේ මට ඒ තාම පරිචය දුන්න මට විචාර මේක පොඩි අඩුවක් දින 10න් දෙපා ඊළඟට මම අවසාන වශයෙන් අපි මේ සිසිල් මහත්තයාට මම ඒකතාවේ සිටිවල් වෙනවා එයා අපිට ලැබිච්ච තව නිදානයක් වගේ ඒත් මේ කොහොම අමාරු ඉන්නේ මේ වැඩලින්ට සංවිධානය කරලා අපි හැමෝටම සහභාගී වෙන්න අවස්ථාවක් ලබා දුන්නා. ඉතින් කොටිය ගත්තම අපි අර වෙනකන් ඔයගෙම මොන්නේ ඔබ විකාශ අතුලේ ඉන්න මට දෙගන්නවා. ඉදිරියට අපි මේ වගේ දේ වගේ මොසවදිනාට සුභානාගතයක් වේවා කියලා මට සිලින් බ්‍රමින් බොහොම බෙසුදී සෝසිරි මහත්මයා මේ කහටගහ පතලින් ගත්ත එක්ස්පීරියන්ස් වලින් කරගත්ත රටට කරගත්ත වැඩ ටිකක් මම මේකේ 88 94 අයිගල බුද්ධිය පතස්ථානයන්ට බැඳුනා. ඒතර අධ්‍යක්ෂ ඉතින් අපේ විජයානන්ද මහත්තයා හරි සංස්මාත්‍ය විකිදිය කෙනෙක් විදිහට සීගිරේ පොඩි ප්‍රොජෙක්ට් එකක් ආවා. ගලක් හයි කරන්නේ. ඒතර විජයානන්ද මහත්තයා අපි ඒක බලලා අපි යෝජනා කරා මෙන්න මේ විදිහට කරමු කියලා එදා පටන් ගත්ත ඒ එක්ස්පීරියන්ස් එකෙන් තමයි අපි මේ තීරණය ගත්තේ ගල මැද්ද තිබ්බ ගලක් කියන්නේ. ඔයාලට කියොත් තීරේ ගල මැදින් කම්බෝල බහැලා ඒක හයි කරේ. එදා ඉඳලා මේ වෙනකම් සීගිරේ මම හිතන්නේ අවුරුදු 20ක් තිස්සේ ඒ තියෙන ගල සම්බන්ධ රොක් ඇන්කරින් ඔය කන්ස්ට්‍රක්ෂන් ඔක්කොම දෙන්නේ සීගිරියට. GSMB එකට ඒක මම කරේ මේ කඩගාවතලින් ගත්ත එක්ස්පීරියන්ස් එකේ. ඒක මම හිතන්නේ ඒක මූලිකත්වය දුන්න විජයානන්ද මහත්තයා අනිල් මහත්තයා. දැන් ඔයගොල්ලන් ගිහිල්ලා බලුවොත් තේරෙයිව සීගිරිය හදලා තියෙන පාලම් ටික. උඩට යන පාරවල් කේබල් පත්ති දෙයක් දාලා දෙන උඩට බඩු ගන්න. මේ ඔක්කොම කරේ මේ එක්ස්පීරියන්ස් වල සිටින මාත්‍යත් අපි ගිහිල්ලා ඉතින් අන්තිමට ජෙපික් කියලා ප්‍රෝග්‍රෑම් එකකින් අපිටම දුන්නා කියන්නේ. දෙන්න කරන්නේ නැතුව GSM එකට මේ ජපාන් ආධාරයන්ගේ ප්‍රොජෙක්ට් එකක් තමයි. ඒකට මතක් කරන්න ඕන ආදී. දැන්වත් මම පතලේ වැඩ කරනවා හේමල් මාත්‍යා සභාපතිතුමායි. හරි එතරම් මම මගේ පරිවාරය ලබා කොවිතුනේ. කොහොමද බෙසුදී අපේ සහෝදර මහත්මයාණනි කරුණාකරලා ආසයි තාන්තා කටහඬ උදාහරණ අතීතයේ අත්දැකීම් ගැන කිසිවෙක් අමතක නොකළ යුතු චරිතයක් තිබෙනවා. ඒ තමයි සුනිල් ශාන්ත. සුනිල් ශාන්ත යනු හෙළ ගීතේ අමරණීය චරිතයක්. සෑම හෙළේක ගරු කළ යුතුයි.
සුනී ශාන්ත තමයි හෙළ ගීතය රස කළේ. ඔබ හැමෝටම මතක ඇති රේඛාවේ සින්දු. එතකොට සංදේශේ පෘතුගීසි ගානයක්. ඒ වගේ රසසල සින්දු. එතුමාට තරම් කැපිලි ආවෙ නැහැ මේ රටේ කාටවත්. නමුත් එතුමා ඉස්තර දක්ෂ බුද්ධිය වේදියේ කුණත් එතුමා බාරණ බැහැලා තමන්ගේ ආත්ම ගෞරවය රැකගත්තා. ඒක තමයි හෙළයෝ. හෙළයෝ ඒ වගේ බය නැති මිනිස්සු නෙමෙයි. හෙළයෝ තමන්ගේ පටු ලාභ තකා තමන්ගේ බුද්ධිය පාවා දෙන මිනිස්සු නෙමෙයි. ඒ අනුව මම ගරු කරනවා. මගේ ජීවිත ඇති තාක්කල් ගරු කරන සාහිත්‍යයක තමයි සුනීල් ශාන්ත. ඒ වගේ අපි සියලු දෙනාම ගරු කරනවා. මෙන්න බලන්න ඔහු මෙන්න මේ ආකාරයෙන් තමයි ඔහුගේ හදවතින් ඇයට ආදරය කරලා තියෙන්නේ. අහලා බලමු ඒ ආදරේ කොච්චර රසවත්ද කියලා.
ඊළඟට අපි ආදරයෙන් ආරාධනා කරනවා අපි හිතවත් සහෘදයන් සනසන්නට අපේ ජයසූරිය මහත්මයාට ජයසූරිය මහත්මයා මේ ඔබගේ අවස්ථාවයි එන්න ඔබගේ හඬ අවදි කරන්නට මම හිතන්නේ සුමුදුරු කටහඬක් හිමි ඔහු බලමු ඔහුගේ හඬ අවදි කරාම මොනතරම් සුන්දරයිද කියලා ඔහුගේ උත්සාහය තමයි අද මේ තරම් රසවත් ඔබ භුක්ති විඳින්නේ. ඉතින් අපි ආදරෙන් ආරාධනා කරමු අපේ හයිය. කො බලන්නකෝ ඉස්සුනේ නෑ අත් දෙක. අත්තන අක්කුඩියක් ගහලා දෙන්න ඕන උඩ සප් එකක්. මොකද මේ වගේම ළඟට සැරෙත්
තමාරකින් ඊළඟ මාසෙ වෙන්නත් පුළුවන්. මේ වගේ සතුටක් අපි භුක්ති විඳින්නේ ඔහුගේ හයිය නිසා. අපි ඔහුව කැඳවමු. ඔබ අධ්‍යසට ඔහුගේ හඬ අහමු. අපි මෙන්න මේ ආකාරයෙන් ආදරයෙන් ආරාධනා කරනවා අපේ සිසිර මහත්මයාට. අවදි වන්ට දීප්තිමත් දිනකි උදා වෙලා තියෙන්නේ. පිටන වාට වඩා සුදුරු විනෝද පරලෝකෙක අපි ජීවත් වන්නේ. අවදි වන්ට දීප්තිමත් දිනකි උදා වෙලා තියෙන්නේ. පිටන වාට වඩා සුදුරු විනෝද පරලෝකෙක අපි ජීවත් වන්නේ. සුසුම් හෙළන කලට දුක් වෙලා ඔබ සමග කවුද අඬන්නේ. සුසුම් හෙළන කලට දුක් වෙලා ඔබ සමග කවුද අඬන්නේ. ටිකක් සතුටු වෙන්න සැනසීලා දහසක් ගේ ලෙස හිනහෙන්නේ. ටිකක් සතුටු වෙන්න සැනසීලා දහසක් ගේ ලෙස හිනහෙන්නේ. අවදි වන්ට දීප්තිමත් දිනකි උදා වෙලා තියෙන්නේ. සිතන වාට වඩා සොඳුරු විනෝද පරලෝකෙක අපි ජීවත් වන්නේ. බලනු මැනවි කුරුළු කැදැත්තේ සතුට සැපද රසයි තිරෙන්නේ. බලනු මැනවි කුරුළු කැදැත්තේ සතුට සැපද රසයි තිරෙන්නේ. ඒමයි නිමුසිත පැනසිල්ලේ දුකිනි මිනිස් කම ලැබ ගන්නේ. ඒමයි නිමුසිත පැනසිල්ලේ දුකිනි මිනිස් බව ලැබ ගන්නේ. අවදි වන්ට දීප්තිමත් දිනකි උදා වෙලා තියෙන්නේ. සිතන වාට වඩා සොඳුරු විනෝද පරලෝකෙක අපි ජීවත් වන්නේ. දුක සැප දෙක පෙරලි පෙරලි යයි. යන කාලය නැත නවතින්නේ. දුක සැප දෙක පෙරලි පෙරලි යයි. යන කාලය නැත නවතින්නේ. ඊයේ වගේද අද ටිකක් හොඳයි. අදට වඩා හෙට හොඳ වන්නේ. ඊයේ වගේද අද ටිකක් හොඳයි. අදට වඩා හෙට හොඳ වන්නේ. අවදි වන්ට දීප්තිමත් දිනකි උදා වෙලා තියෙන්නේ. සිතන වාට වඩා සොඳුරු විනෝද පරලෝකෙක අපි ජීවත් වන්නේ. අවදි වන්ට දීප්තිමත් දිනකි උදා වෙලා තියෙන්නේ. සිතන වාට වඩා සොඳුරු විනෝද පරලෝකෙක අපි ජීවත් වන්නේ. ඒක නිසා තමයි අපි මෙන්න මේ විදිහට hina වෙලා ජීවත් වෙන්නේ කියලායි අපි සිසිර මහත්මයා ඔබ වෙනුවෙන් කිව්වේ. ඉතින් තවත් ආදරෙන් ආරාධනා කරනවා ඉන්න මෙතෙන්ද ඇවිල්ලා ඔබගේ හඬ අවදි කරන්න. දැන් 2011ක වගේ වෙනවා. ඒක එසේ වෙතත් ලැබුණු සෙලිබ්‍රේට් කරන්න ලැබීම සතුටක්. සින්දුව කරන අපි මම මේ ගායනා කරන්නේ ආදරය පිළිබඳ විලාප පිළිබඳ සින්දුව. විවිධ වූ සින්දුවල සින්දු කියමු. ඉතින් මේ සින්දුවේ යම් පාඩම් දෙන්න පුළුවන්. සාවධානව පොතිලි. तुलगे पानी ऐसे आगी
ඒ කටහඬ අවදි කළා අපි සැවොම සනසන්නට ලොකු උත්සාහයක් ගත්තා. බොහොම ස්තුතියි කියලා අපි තවත් අත්පුරන්නාරයන් ලබා දෙමු. ඇයගේ උත්සාහයට අපි නැවතත් ආරාධනා කරනවා අපේ සිසිර මහත්මයාට.
ඔය කොහොමද ඒකේ සැර?
සුඳුරු කොතරම් සුඳුරුයිද ඒ හඬ
අනන්ත හැඟුම්මැවේ මානලේ කුළුඳුලේ අනන්ත හැඟුම්මැවේ රන් මසුරන් කිරි කරුඳ කලාවක සැලෙන අදින් ඔබ අමතන්නේ ආයුගස වෙනවා ඔබ වෙනවා
ඔබ හෝ සමගයි මට ඉවසන්න හැකි ඉතර බැඳි පෙම විකල සුවදයි යලි පුබුදන්න බැරි එක්කර අතැගිලි ඔබ හෝ සමගයි මට ඉවසන්න හැකි ඔව් අපි සිසිර මහත්මයා ඔබ රසවත් කරලා බොහෝ වෙලාවක් දශක 4කටත් එහා ඉන්නවා කියලා සර් කෙනෙක් කියනවා. ඉතින් බොහොම සතුටු දවසක් අද හැමෝටම. අපි අද උදේ හමු වුණා වගේම තව මොහොතකින් කෙටි කාලීන සමුගැනීමක් කරනවා. ඒ කියන්නේ අපි ආයි හමු වෙනවා. බොහොම මෑතක වෙන්නත් පුළුවන්. ඒක ඉතින් අපි සිසිර මහත්තයා වගේ අපේ ඕගනයිසිං කමිටි එකේ අය තමයි දන්නේ. දැන් ඔබතුමාලා සියලු දෙනාට එකතු වෙලා දැන් අපේ WhatsApp group එක හරහා එකතු වෙලා සාකච්ඡා කරගන්න පුළුවන්. අපි කොහොමද ආපහු එකතු වෙන්නේ, කවදද එකතු වෙන්නේ, කොතනද එකතු වෙන්නේ කියලා මීට වැඩිය හොඳට, මීට වැඩිය සංවිධානාත්මකව, මීට වැඩිය සුන්දර දවසක් ගෙවන්නට, සමහරක් විට සුන්දර රාත්‍රියක් ගෙවන්නට එකතු වෙන්න අවස්ථාව ලැබෙන්නට පුළුවන්. අපි ප්‍රාර්ථනා කරමු, අපි බලාපොරොත්තු වෙමු, අපි උත්සාහ කරමු. අපි ආරාධනා කරන්නට කැමති අපේ සරත් ලියනාරාජි මහත්මයාට අද දින සමුගැනීම වෙනුවෙන් ඔබ යම් කිසි මොහොතකට අමතන්නට සමුගැනීම සමුගැනීමේ අවස්ථාවක් තමයි අපිට අද උදා වුනේ. ඒ අවස්ථාව ලබා දුන් අපේ සහෝදර සිසිර වාසනතන්ත්‍රි මහතා මම හිතනවා මේක මාස කිහිපයකට පෙර විදේශගතව සිට ලංකාවට පැමිණියා. ඒ පැමිණි අවස්ථාවේ එතුමා දුරකථනයෙන් මගේ සමග අවස්ථා කිහිපයක් සාකච්ඡා කළා, කතා කළා මෙවන් සමුවක් සංවිධානය කර ගැනීම පිළිබඳව එතුමාගේ අදහසක් තිබ්බා. ඉතින් අපිට දෙන්න පුළුවන් ආකාරයට ඒ සම්බන්ධව අපේ සහයෝගය ලබා දුන්නා. එහිදී මම හිතනවා මේ කුරුණෑගල ආසන්නව සිටින අපේ වික්‍රමලා සහෝදර මහත්මයා තමයි මම හිතන්නේ මේ සිද්ධාන්ත එතුමාව වඩා දීර්ඝමත් කළේ. කෙසේවත් එතුමා ගාති උත්සාහය අධිතාම සාර්ථකව සිදුවී තිබෙන බව අපට සාකච්ඡා වෙනවා. ඒ නිසා මේ අවස්ථාවේදී අප නැවතත් මෙවන් සමුවීමක් ඉතාම නුදුන් දිනකදී එසේ නැත්නම් ඉදිරියට එවන අවස්ථාවක් නැවතත් බලාපොරොත්තුවක් තබමින් අපි අද දින පැමිණි සියලු දෙනාටම ස්තුති පාත්‍ර වෙනවා. එතුමාගේ ආරාධනාව පිළිගෙන අපගේ ආරාධනාව පිළිගෙන අප සෑම දෙනාගේම උනන්දුවෙන් ධෛර්යයෙන් සහ එකමුතුකමින් මෙවන් අවස්ථාවක් උදා කර ගැනීම සම්බන්ධව. ඒ නිසා අප අද දින පැමිණි සියලු දෙනාටම නැවත මෙවන් සමූහකින් සමු වෙන තුරු අපි සෑම සියලු දෙනාටම නැවත ප්‍රාර්ථනා කරනවා. නිදුක් නිරෝගී සුබ අනාගතයක් උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඔබ සැමටම පැමිණීම සම්බන්ධව අපගේ ස්තුතිය ප්‍රකාශ කරනවා. සියලු දෙනාටම ස්තුතියි. දේවනාරායන මහත්මයා, නිහාල් ලියනාරායන මහත්මයා, ජයවර්ධන මහත්මයා අපට මේ කර්තව්‍යයට ආධාර කළා තියෙනවා. ඒ උතුමාලාට අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ වැඩේට උදව් කෙරුවා. ඒක නිසා මේක කියන්න අමතක වීමක් වෙලා තියෙන්නේ. තුන් දෙනාට ස්තුතිවන්ත වෙනවා. කරුණාතිලක මහත්තයාගේ නොම්බරේ හොයාගන්න බැරි වෙලා තියෙනවා. ඒක නිසා අපි එතුමාවත් ලබන පාර ඒකට කැඳගෙන එන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. ඔබ සියලු දෙනාටම අද වගේම හෙට වගේම අපේ දිව්‍ය ඇතුළා සතුටින් සනීපේ
සියලු දෙනාටම ජීවත් වන්නට සතුටු වන්නට අවස්ථාවක් උදා වේවා. මේවා සුදුසු මොහොතක් නැවත නැවතත් උදා කරගන්නට අවස්ථාව ලැබේවා. උදා වේවා කියලා සුන්දර ප්‍රාර්ථනාව සිත පෙරදරි කරගෙන අභිසමරනවා. සියලු දෙනාටම ජය වේවා.